ආයිබුවන් ලක්ෂ්මී ලොරන්ස් සේවා මගේ YouTube නාලිකාවට ඔබ හැම දිනම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම රස කෑමක් හදන හැටි ඔයාලට කියලා දෙනවා. හැමෝම හරි ආසයිනේ මගේ කෑම හදන හැටි බලන්න, රස බලන්න, හදලා මට කමෙන්ට් කරන්න. මේ හැම දෙයක්ම මම හරි ආසාවෙන් බලනවා. ඉතින් ඕගොල්ලන්ගෙන් මම ඉල්ලා හිටිනවා අදත් මම විශේෂ කෑමක් හදනවා. තාම රසට කජු අලුවා. කජු අලුව හදන්න අපිට ඕන වෙනවා කැකුළු හාල් පිටි කිලෝ එකක් මම ගත්තා. පැණි බෝතල් භාගයයි. සීනි ග්‍රෑම් 150ක් 200ක් පමණ. කජු නම් ටිකක් වැඩියෙන් දාන්න ඕනේ රසයිනේ. කජු ග්‍රෑම් 200යි. එතකොට බටර් ටිකක් ඒ කජු ටික බෙද ගන්න. ලුණු මේස හැඳි භාගයක්. මේ ටික එකතු කරලා තමයි අපි කජු අලුව හදන්නේ. බලමු හදන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම කරන්නේ පිටි ටික බෙද ගන්න. පොඩ්ඩක් රත් වෙන්න ඇරලා අපි දැන් රත් වෙච්ච භාජනයේට පිටි ටික එකතු කරනවා. දැන් පිටි ටික මම ඉස්සෙල්ලා අතින් දැම්මා. අතින් දැම්මේ කැට නෑ. බොහොම සිනිඳු පිටි. එක පෙන්නන තමයි මම අතින් දැම්මේ. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි රත් කරලා පිටි ටික දැම්මාම සාමාන්‍ය පිටි බදිනකොට ගොඩාක් කැට වෙනවනේ. කැට වෙන්නේ නෑ. කැට වෙන්නේ නැතුව බොහොම අඩුවෙන් පොඩි කැට ටිකක් තමයි එන්නේ. ඒකින්ද ලස්සනට බෙදෙනවා. ගොඩක් බදින්න ඕනේ මද ගින්නේ. ගොඩක් ගින්දර සැරට දැම්මම පාට වෙනස් වෙනවා පිටිවල. ඒක නිසා කර වෙන්නේ නැති වෙන්න, පාට වෙනස් වෙන්නේ නැති වෙන්න පිටි ටික අපි බෙද ගන්නවා. දැන් බලන්න මගේ අතට දැනෙනවා පිටි බෙදෙන. මේ පිටි ටික මෙහෙම ලෙස්සලා යන්නේ. ඇදිගෙන එනවා. මේ බලන්න. හරිය ලස්සනට ලෙස්සලා යනවා. පේනවද ලෙස්සලා යනවා පිටි ටික. අතට දැනෙනවා හරියම සිසිල් විදියට. අලුව හදන්න ගන්නකොට මේ වගේ පිටි හරි බුරුලට බෙදෙන්න ඕනේ. ඔය බලන්න. ඔය නවත්තන්න හිතෙන්නේ නැහැ කියලා මේක දිගටම බැද්දොත් නම් කර වෙනවා. එන්න මට හිතෙනවා දැන් ඇති කියලා. මම දැන් නවත්තලා පොඩ්ඩක් පෙන්නන්නම් මේ පිටි කොහොමද කියලා මේ එහෙනම් චුට්ටක් කරා දැක්කද? කින්දරට චුට්ටක් මෙහෙම විසි වුණාම දුම්මල වගේ යනවනම් පිටි හොඳට බැදිලා. හරි නේද? දැන් මේ ටිප් එකක් දැනගත්තයි. අපි දැන් මේක හොඳට මේ තියෙන ඇට ටිකක් කැට ටිකක් අයින් වෙන්න හොඳට හලා ගන්න ඕනේ. අපි බලමු ඊළඟට කජු අලුව හදන්න කොහොමද කියලා. වැඩි වෙලා යන්නේ හරිම ඉක්මන්. තමන්ගේ හැකියාව තියෙනවා නම් උපමට්ටම් කරගන්න පුළුවන්. රසට හදාගන්න පුළුවන්. බලන්න පිටි ටික හලාගෙන ඉන්නම්කො මම. කජු අලුව වල කජු ටික බෙද ගන්න. මම ඉතින් ඔයාලට හොඳට පේන්න කළු පාට භාජනයක්ම ගත්තා. දැන් මම ඉස්සෙල්ලම කරන්නේ මද ගින්නේ මැද ගින්දර විතරයි මම දාලා තියෙන්නේ. කජු ටික මේක ටිකක් වැඩි දැම්මම කජු රහයි.
ඊළඟට මේකට එකතු කරනවා බටර් හැන්දක්. දැන් මේ කජු ටික නිකන් දැම්මම රස නැහැ. කජු අලුව කෑල්ල කනකොට කජු කෑල්ල කටස් දාලා හැපෙන්න තියෙනවා. ඒක නිසායි මේ යන්තම් බටර් එකතු කරලා මේ කජු ටික රත් කරන්නේ. දැන් බොහෝම ලා රෝස පාටක් වගේ ආව කජු ටික බාගෙට බැදෙනවා. සම්පූර්ණ බදින්නේ නැහැ මතක තියාගන්න. මේ වගේ රෝස පාට වෙන්න යන්තම් බෙදලා ගන්න. හොඳයි. දැන් මම ලිපෙන් එළියට අරගෙන මේකට එකතු කරනවා බෙදපු හාල් පිටි පොඩ්ඩක්. දන්නවද ඇයි කියලා එහෙම එකතු කරන්නේ? එතකොට අලුව වලට දැම්මාම කජු ගෙඩිය වෙන් වෙන්නේ නැහැ, ගැලවෙන්නේ නැහැ. හොඳට රැඳිලා තියෙනවා. දැන් එතකොට තව එකක් මතක තියාගන්න. මේ වගේ රස්නේ non stick භාජනයේ හොදන්නේ. ඊදුවත් ඒ භාජනයේ වටිනාකම යනවා. දැන් කජු අලුව හදන්න ආපහු මම මේක ලිපේ කජු අලුව හදනකොට ඉස්සෙල්ලා හොඳට මේ ලෑල්ලට පිටි ටිකක් දාන්න ඕනේ වැඩිපුර. බෙදපු පිටි. මෙහෙම හොඳට දාන්න ඕනේ. ඉතින් දාන්න. රත් වෙලා තියෙන්නේ non-stick භාජනේ. දැන් අපි පැණි ටික එකතු කරනවා. සීනි ග්‍රෑම් 150යි. දැන් අපි ඉස්සෙල්ලා සීනි ටික දාලා පොඩ්ඩක් රත් කරමු. මේක මේ පැණිපත් කරන්න හින්දා නෙමෙයි. මේක මේ හොඳට පැණි රස කරගන්න හින්දා තමයි පැණි වලට සීනි ටිකක් එකතු කරගන්නේ. දැන් මම මේකට එකතු කරනවා වතුර කෝප්ප භාගයක් විතර. වතුර කෝප්ප ටික දාලා සීනි ටික මම උණු කරානේ. දැන් ඔන්න සීනි ටික රත් වෙලා. මේ භාජනය උණු කරගත්ත පැණි ටික. අපි ලුණු බින්දුවක් එකතු කරනවා. දැන් කජු ටික බෙදගත්තා. හාල් පිටි ටිකක් එකතු කරුවා. ඒක අයින් කරුවා. ආපහු මම පැණි ටික උණු කරා. ඊළඟට තවත් ලොකු භාජනයක් අරගෙන මම මේ පැණි ටික උණු කරා සීනිත් එක්ක. දැන් මෙන්න නූල වගේ වැක්කිරෙන්නත් ඕනේ. බින්දුව නූල වගේ වැක්ක. ගොඩාක්ම නූල වෙන්න ඕනේ නැහැ. එතකොට අපිට පැණි ටික ගොරෝසු වැඩි වෙනවා. මේ
මෙන්න මෙහෙම එකතු වෙනවා කියන්නේ හොඳටම පැණිපත් වෙලා තියෙනවා උමනා ප්‍රමාණය. දැන් අපි මේකට ඉස්සෙල්ලා එකතු කරනවා කජු ටික එකතු කරලා දැන් ඔන්න පැණි ටික ටිකක් නිවිලා. දැන් අපි මේක ලිපෙන් එළියට ගන්නවා. ඊට පස්සේ අපි ටික ටික පිටි එකතු කරනවා. අපිට තියාගන්න පැණි නිවුණාට පස්සේ තමයි ටිකක් පිටි එකතු කරන්නේ. නැත්තම් එකපාරට හයි වෙනවා. අලුව පදම හරි වගේ කියලා මට හිතෙනවා. වැඩි දාන්න බෑ. වැඩි දැම්මොත් ගල් වෙනවා. පිටි හැල්ලා තියෙන තැටියට ප්‍රධානතම රාජකාරිය දැන් මේකට හොඳට පිටි එලන්න ඕනේ. පිටි එලලා අතින් තුනී කරන්න ඕනේ. කජු වලුව කෑලි ඇඟිලි පාර තියෙන්න ඕනේ. ඒක කොච්චර ස්පැටියුලා තිබුණත් රෝලින් පින් තිබුණත් කජු වලුව හදනකොට අතින් තමයි තුනී කරන්නේ. දැන් අපි මේක උණුවෙන්ම කපමු. විනාඩි 5ක් විතර අපි තියමු මේක. එළවෙනවද බලන්න පොඩ්ඩක් නිවෙනකම්. තියලා අපි වෙන් කරමු. අලුව හැදුවා. තුනී කෙරුවා. පිටි හොඳට උඩට දැම්මා. දැන් අලුව ටික කපනවා. අලුව කෑලි ටික ලොකුවට තියෙන්න ඕනේ. මම ඒකයි ලොකුවට කැපුවේ. මතක තියාගන්න අලුව කපද්දී හොඳට ලෑල්ලට පිටි ටිකක් වැඩිපුර දාන්න ඕනේ. එතකොට තමයි හොඳට අලුව කෑල්ල ගන්න පුළුවන්. මේ තියෙන්නේ ලස්සනට කපාගත්ත හොඳට හදාගත්ත කජු වලුව. ලේසි හදන්න කියලා දුන්න හොඳට අහගෙන ඉන්න. ගිය සතිවල දාපු වැඩසටහන් එක්ක මේකත් එකතු කරලා හොඳට බලලා මගේ channel එක subscribe කරලා ඒ වගේම like එකක් දාලා යාළුවොත් එක්ක වැඩසටහන share කරන්න.